කැලේ හැංගිලා හිටිය මන් දන්නවා. අයියා මැරලා හැට පෙවුනා. නමුත් එළියට ඇවිල්ලා අයියව ගන්න බැරි වෙච්ච ඔබතුමා රද වෙච්ච ගැන මට හරි සතුටුයි. මගේ අවුරුදු 3-4ක් ආයු කාලේ තියෙයි. ඒ පණ තියෙනකන් මේ ජනාධිපතිකම අවුරුදු 5ක් තිබ්බත් කමන්නේ. මේක වෙනස් කරන්න. මේක වෙනස් කරලා මේ මිනිස්සුන්ට මේ ඉන්න පොඩි උන් එකෙක්වත් දන්නේ නැහැ ලංකාව ගැන. මේ මහයුන් හිටියට උන් මුලා වෙලා ඉන්නේ. ඔක්කොම මොඩේ කිව්වට කමන්නේ. මේ සියලු දෙනා මොඩේ ඉන්නේ. මොකෙක් හරි මොකක් හරි පෙන්නපු ගම ඒකට රැවටෙන එක එක පස්සේ දුවන දේවාල ගානේ කෝවිල් ගානේ වැඳ වැටි දන නමස්කාර කරන දෙපැයින් නැගිටින්න දන්නේ නැති කුසීත දීන පරාජිත අනුන්ගේ මතින් කාලා ජීවත් වෙන්න මහන්සි ගන්න පෞජාතියක් ඉන්නේ. මන් දන්නවා ඔබතුමාට මේ සැරේ 150 ඡන්ද දුන්නේ පාක්ෂිකයෝ. ඔබතුමාගේ පක්ෂයට ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් මේ උන්ට නිකන් කන්න දෙන්නේ නැති එක පළවෙනි එක. දෙන්න හොඳ නෑ තමයි. නිකන් කන්න දෙන්න හොඳ නෑ. මම නම් කැමතිම නෑ අස්සසුම එක්කුටවත් දෙනවට. අස්සසුම ඕනේ මං අද තක්කාලි වික්ක රුපියල් 80000ක. ගියමුරේ තක්කාලි තිබ්බා 1,50,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 1,30,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 80,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 10,000ක. කොල්ල කල්ලා විකුණලා මට සල්ලි ගෙන දුන්නා. තවත් තියෙනවා ලක්ෂ ගානක තක්කාලි ඉනි 2000 හිටෙව්වෙම. කැකිරි හිටෙව්වා කැකිරි වලින් ලක්ෂ 5ක් තිබ්බා. බඩිරු හිටෙව්වා බඩිරු වලින් ලක්ෂ 2කමාරක් තිබ්බා. පිපින්දා හිටෙව්වා ඒක මන් දන්නේ නැතුව හිටෙව්වේ අලුතෙන්ම මං ඒ භෝගය ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. නමුත් මට පාඩුුනේ නැහැ. මං පිපිඤ්ඤා කෑල්ල ඇතෑරියා. අපේ ආර්ථික කටයුතු පිළිබඳ ඇමතුමා ඉන්නවා. වසන්ත සමරසිංහ ඇමතුමා මම නිතරම පුන කියනවා ලංකාවේ නිෂ්පාදනයන්ට වටිනාකමක් දෙන්න ඒව ආරක්ෂා කරන්න මේ අහිංසක මිනිස්සු කඩාගෙන ගිහිලා අලියන්ට කණ්ඩ දෙන්න හලට කණ්ඩ දෙන්න නෙමෙයි මේව ඇදුවේ. ඒ හින්දා ඒවට සහායක් දෙන්න ලංකාවේ මොනවවත් රට යවා ගන්න මගක් නැතුව මිනිස්සු බලාගෙන ඉන්නවා. මේ ලංකාව විතර පොසත් රටක් ලෝකේ නෑ. මන් ලෝකේ වටේ යනකොට බැලුවා කම්කුණ්ඩෝ වාගේ කබල්ලෑයෝ වාගේ වකුඩු වෙච්ච මිනිස්සු ඉන්න රටවල් තියෙන මහත්තයා මාස 8ක්